Varella valle paduna non chilla. Kaula badli vivina kottodu beragan lena katai kai talam avichiyat teinata. Uding wala petappu. Bimin wala petappu. Uding wala bimin kaung kanna wala petappu. අවුරුදු කුමාරයා වෙන්න කැමතිද? එතකොට ඔයාලා අවුරුදු කුමරිය වෙන්න කැමතිද? හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ හැමෝම අවුරුදු කුමරිය අවුරුදු කුමාරයා කරන්න අමාරුයි. අපි මොකද්ද කරන්නේ? අපි තරඟයක් තියමු. එතකොට අපිට හොයාගන්න පුළුවන් කවුද අවුරුදු කුමරිය කවුද අවුරුදු කුමාරයා කියලා. ඔයාලා ලෑස්තිද? ඉරිවදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා ඉරු කුමරා තුටු වඩනා පෙරදිගිනා වඩිනු මනා ඉරිවදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා. සිංගිති අවුරුදු කුමර කුමරිය අද නම් හැම අවුරුදු උත්සවයකම තියෙනවා. හැම කෙනෙක්ටම අවුරුදු කුමරි කුමරා වෙන්න බැරි වුණාට ඒ තරගෙට සහභාගී වීමත් ගොඩාක් විනෝදයි. හැබැයි ඉතින් ඔන්න දිනපු කෙනාට හයියෙන් අප්පුඩියක් ගහන්නත් ඕනේ. මම් පළවෙනි ආවා කියලා අම්මට සන්තෝෂ හිති මම් පළවෙනි ආවා කියලා අම්මට සන්තෝෂ හිතිලා දෙනවා කිව්වට ගිගෙනලා දෙනවා කොහොමද අපේ අවුරුදු කුමාරයයි අවුරුදු කුමාරී හරිම ලස්සනයි නේද? ඔන්න ඔය දෙන්නට කිඩ් ෆස්ට් වලින් අපිත් සුබ පතනවා. ඔන්න සෙල්ලම් කාලේ මෙතන මොකද වෙන්නේ? මේ බලන්නකෝ. මෙයාලා අලියට ඇහැ තියන්න සූදානම් වෙන්නේ. ඇස් දෙකම බැඳලා නිසා අලියට හරියටම ඇහැ තියන්න අමාරු ඇති නේද? සින්සිනෝරු ඒකට කමක් නෑ. ඇහැ ළඟින්ම තියෙන කෙනාට තෑග්ගක් තියෙනවා. හැබැයි ඉතින් කොහොම හරි අලියාගේ ඇහැ තියෙන තැන හරියටම හොයාගන්නකෝ. සුදු පූස් එකේ චූටි කන. ඇත්නම් මගේ ළඟට දුවල එන්නකෝ. මේ අවුරුදු උත්සවය ගැන අපේ මේ යාළුවා මෙම කිව්වා. අද මට හරි සතුටුයි. මමයි රජ කාලේ විහිළු කෙරුව අන්දරේ මේ අපේ අවුරුදු උත්සවය. මාගේ කතන්දරේ මං කොට්ට පොර ගාලා දිනුවා. විහිළු කෙරුව අන්දරේ මම කුමාරය වුණා මට තෑග්ග හම්බ වුණා. මම කමෙන්ටා. I am very happy today. මේ පුංචි ළමයිගේ අවුරුදු පොළ. මාත් මෙතනට ආවා චූටි බඩුවක් ගන්නවා. චුඩි බණ්ඩයි මුදලාලි කනල්ලියයි පොඩි හාමි නිකන් කෑලි සල්ලි අරන් එන්න මෙන්න අපේ සීනි කෝල හෝටලේ මේ අවුරුදු උත්සවයේ අවුරුදු පොළ තමයි අපි කාගෙත් සිත් ගත්තේ. අවුරුද්ද වෙනුවෙන්ම තමන් කරපු නිර්මාණ තමන්ගේ අම්මලා තාත්තලාට විකුණන්න මේ අය අමතක කළේ නෑ. ප්‍රථම වතාවට යමක් උපයා ගන්න මේගොල්ලන්ට පුළුවන් වුණා. දෙමව්පියන්ටත් ඉතින් මීට වඩා වෙන මොනවද නේද? එයාලත් හරිම සතුටින් තමයි පුංචි යාළුවන්ගේ මේ වැඩේට සහයෝගය දක්වුවේ.